හිරු කිරණ අතරින් පිනිදිලිසේ මද පවනේ ඒ සිසිලේ සිත සැනසිල්ලේ සිතුවිලි නිදැල්ලේ ජීවිතයේ ආදරයමෝලියවේ ආදරණීය ජීවිතය. විරාමයෙන් අනතුරු නැවතත් ඔබ ආදරෙන් එකතු වෙන ආදරණීය ජීවිතයත් සමගින් මේ අපේ අවසන් විශේෂාංගය. ඉතින් විශේෂාංග ගණනාවක් විවිධාකාර වෙනස් වෙනකොට තවත් විශේෂාංගයක් ආරම්භ කරන්න අපි සූදානම්. ඊට කලින් අපි මතක් කරන්නට අවශ්‍ය කාරණා ගොඩක් තියෙනවා. මොකද සීත නාලිකාව කියලා කියන්නේ දිනෙන් දින අලුත් දේවල් වෙනස් දේවල් ඔබේ ජීවිතයට හඳුන්වා දෙන නාලිකාවක්. ඉතින් ඒ නිසාම මාධ්‍ය ආයතනයක් විදිහට ඔන්න තවත් අලුත් වැඩ ගොඩක් එකතු වෙනවා ඔබට ඉදිරියට. ඒ සඳහා තවත් ඒ අලුත් වැඩ අතරේ ඔහු කියලා කියන්නේ වෙනස්ම වැඩසටහනක් වේවි කියලා අපි විශ්වාස කරනවා. අපි හැමදාමත් කාන්තාවන් පිළිබඳ විශේෂයෙන් කතා කරනවා. කාන්තාවන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න අය විඳපු වේදනා දරා ගැනීම පිළිබඳව කතා කරනවා. හැබැයි පිරිමි පෞරුෂය පිළිබඳ පිරිමි චරිත පිළිබඳව අපි අඩුවෙන්ද කතා කරන්නේ කියලා හිතෙනවා. දැන් පවුලක ගත්තාම තාත්තා කියන්නේ මේ අර නිහඬව ආදරය දෙන චරිතයක්නේ පිරිමි චරිතයක්නේ. ඉතින් ඒ අතර මේ ඒ ඔහු කියලා කියන්නේ ඔහුගේ දරා ගැනීම කොහොමද පෞරුෂත්වයෙන් පිරිමියෙකු සහ ඔහු කියන චරිතය ඇතුලේ දරා ගැනීම කොච්චර ජීවිතේ තියෙන්නට ඇද්ද මේ දේවල් කතා කරන්න විවෘතව කතා කරන්න මාධ්‍ය ආයතනයක් විදිහට උන ලස්සන වැඩසටහනක් වෙනස්ම වැඩසටහනක් හඳුන්වා දීලා තියෙනවා. ඒ තමයි ඔහු ඉරිදා උදෑසන 8ට 31 වෙනිදා උදෑසන 8ට තමයි වැඩසටහන පටන් ගන්න. ඉතින් ඔබට ආරාධනා කරනවා ප්‍රේක්ෂකයන් විදිහට එකතු වෙන්න සහ ප්‍රතිචාර කියන්න වැඩසටහන කොහොමද කියලා අපි එහෙනම් බලමු. මොකද්ද මේ කවුද මේ ඔහු කියලා කියන්නේ? ඔහු ඇත්ත ඇති සැටියෙන් දකින්නෙක්. අටලෝ දහමෙන් කම්පා නොවන්නෙක්. නිසි කල නිසිදය නිසි අයුරින් නිසි පමණින් කරන්නෙක්. තම ජීවිතය මග නොහැරගෙන මග හැරුණු ජීවිතවලට හරි පාර කියන්නෙක්. කවියක් වුවත් විටක අවියක් කරගන්නා සවියක් ඇති මිනිහෙක්. ඒ තමයි ඔහු. ඔහු හදවතේ ආමන්ත්‍රණය. ඔහු හදවතේ ආමන්ත්‍රණය 31 වෙනිදා උදෑසන 8ට ඔහු නරඹන්න ඔබට ආරාධනා කරනවා. ඉතින් එහෙනම් හොන්න මේ ඊළඟ විශේෂාංගයත් එක්ක අපි ඔබව සම්බන්ධ කරන්න සූදානම් වෙනවා. මේ දැනුවත් වෙමු විශේෂාංගය. දැනුවත් විශේෂාංගයේ තුරින් අද විශේෂ කාර්යතාවයක් පිළිබඳව අපි කතා කරනවා. මේ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය කියලා කියන්නේම කීර්තිමත් පාසලක් අපි අහලා තියෙනවා. ඉතින් ඒ නිසාම හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ ආදි බාලදක්ෂ සංගමය සංවිධානය කරන තක්ෂිලා බාලදක්ෂ ස්වර්ණ සංවත්සරය පිළිබඳව අපි කතා කරන්න සූදානම් වෙනවා. වැඩි විස්තර හොරණ මේ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයට වසර 80ක් ඉතින් ඒත් එක්කම තමයි මේ හොරණ බාලදක්ෂ සංගමයටත් ඔන්න වසර 50ක් පෙරනවා. මේ ඔක්කොම සංවත්සර එකට එකතු වෙච්ච වර්ෂයක් තමයි මේ වසර කියලා කියන්නේ 2026 වසර කියලා කියන්නේ. ඉතින් ඒ නිසා විශේෂත්වයක් තියෙන හින්දාම ඔන්න මේ ආදි බාලදක්ෂ සංගමය එකතු වෙලා ලස්සන වැඩක් කරනවා. වැඩක් නෙවෙයි වැඩ ගොඩක් තියෙනවා. ඒ පිළිබඳව අද කතා කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. අපිත් එක්ක මේ වෙලාව එකතු වෙනවා හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ වත්මන් විද්‍යාලාධිපතිතුමන් ලිලූක වීරසිංහ මහතා. අයිබෝන් සුබෝදෑසනක්. ඒත් එක්කම අපිත් එක්ක බොහොම ආදරෙන් එකතු වෙනවා පානදුර හොරණ බාලදක්ෂ දිශාවේ විධායක කමිටු සභාපතිතුමන් කැලුම් පෙරේරා මහත්මයා. ඔහු ආදිශේෂ සංගමේ හිටපු සභාපතිවරයෙක්. ඉතින් ඒ නිසා කැලුම් පෙරේරා මහතාත් බොහොම ආදරෙන් පිළිගන්නවා. අයිබෝන් සුබෝදෑසනක්. අයිබෝන්. හරි. අපි මේ විද්‍යාලාධිපතිතුමනි දැන් හොරණ තක්ෂිලාව කියලා කියන්නේ අපි හැමෝම දන්න කීර්තිමත් පාසලක්. ඉතින් මේ පාසල පිළිබඳව අපි ප්‍රවේශයක් විදිහට ගමු. පාසල ගැන පොඩ්ඩක් කතා කරලා. ඔව් තක්ෂිලා මධ්‍ය විද්‍යාලය බිහි වෙන්නේ නිදහස් අධ්‍යාපනයේ පියා විරුදාවලියල CWW කන්නංගර මැතිතුමාගේ සංකල්පයක් මත බිහි වෙච්ච මධ්‍ය විද්‍යාල සංකල්පය යටතේ 1946 මැයි මාසේ තමයි ආරම්භ වුණේ මධ්‍ය විද්‍යාලය. එතකොට ඒ සංකල්පය අනුවම අපේ පාසල ආරම්භ වෙන්නේ 6 ශ්‍රේණියෙන් 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙනවා. එතකොට 6 ශ්‍රේණියට ළමයි ඇතුළත් වෙන්නෙත් ප්‍රසිද්ධ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන්. ඒකෙන් මිශ්‍ර පාසල් වලින් ලංකාවේ ඉහළම ලකුණකින් තමයි ළමයි ඇතුළත් වෙන්නේ සාමාන්‍යයෙන්. එතකොට අපේ පාසල ප්‍රසිද්ධ වෙලා තියෙන ඔබ කිව්වා වගේම අත් වශයෙන්ම এডুকেෂන්
පැත්තෙන් අපි ලොකු ප්‍රසිද්ධියක් ලංකාවේ තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ තියෙන ප්‍රධාන විභාග දෙක ගත්තොත් සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගවල ඉහළම ලංකාවේ ඉහළම ප්‍රතිඵල ලැබෙන උදාහරණයක් විදිහට පසුගිය උසස් පෙළ ප්‍රතිඵලය අනුව ජීව විද්‍යාංශයේ ලංකාවේ දෙවෙනි ස්ථානයේ ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන රාශියක් ලබාගත් දරුවෝ ඒකම සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයක් නිකුත් වුණාම සාමාන්‍යයෙන් අපි කියන්නේ අර A9 කියලා. A9 සාමාන්‍ය 150ක් විතර ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒ විදිහට මේ এডুকেෂන් එක සම්බන්ධයෙන් අධ්‍යාපනය විධිමත් අධ්‍යාපනයේ අපි ඉහළ ස්ථානයක තියෙනවා. නමුත් ඒක විතරක් නෙමෙයි අපේ පාසලේ තියෙන්නේ. දැන් අපි ඒකට ප්‍රමුඛ ස්ථානයක් දෙනවා. දෙමාපියොත් ඒකට ප්‍රමුඛ ස්ථානයක් දෙනවා. ගුරුවරුත් ප්‍රමුඛ ස්ථානයක් දෙනවා. නමුත් විෂය සමගාමී විෂය බාහිර ක්‍රීඩා ආදී ක්‍රියාත්මක වන තත්ත්වයේ 66ක් තියෙනවා අපේ පාසලේ ක්‍රියාත්මක වෙනවා. ඒකම විශේෂයෙන් කියනවා අපේ පාසල කළුතර දිස්ත්‍රික්කයේ තියෙන ක්‍රීඩා පාසල. එතකොට අපි 8 ශ්‍රේණියට ඔය ශිෂ්‍යත්වයේ ලකුණු නොසලකා ක්‍රීඩා දක්ෂතා තියෙන ළමයින් වෙනම ඇතුළත් කර ගැනීමක් තියෙනවා. ඔය විෂය සමගාමී කටයුතු 66න් අපි ප්‍රමුඛ ස්ථානයක් දීලා තියෙනවා බාල දක්ෂ වලට. විශේෂයෙන්ම 6 ශ්‍රේණියට ළමයි ඇතුළත් වෙනවා ළමයි 315ක් 20ක් විතර. අපි අනිවාර්ය කරලා තියෙනවා ඒ දරුවන්ට බාල දක්ෂිකා විදිහට මේ දෙකටම සම්බන්ධ වෙන්න ඕන 6 ශ්‍රේණියේ. එතකොට ඒ බාල දක්ෂ ක්‍රියාකාරකම් වලට අපේ පාසලේ ඉහළ ස්ථානයක් ලබා දීලා තියෙනවා. ඒ ඇතුළු විශේෂ ක්‍රීඩා විශේෂ සමගාමී කටයුතු සිදු කරන පාසලක් අපේ පාසල. හරි අපි එහෙනම් මේ පාසල ගැනම කතා කරමු. අපි ඉක්මනින්ම වෙලාව බලලා ඉමු. ඊට පස්සේ කතා කරමු. ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න. හරි වෙලාවත් බලාගෙනම අපි කතා කරමින් හිටියේ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ බාලදක්ෂ සංගමයේ සංවත්සරය බොහොම අපූර්ව විදිහට සමරනවා කියලා අපිට ආරංචියක් ආවා. ඉතින් අපි කතා බහ කරමින් හිටියේ පාසල පිළිබඳව. දැන් අපි කතා කරමු අර බාලදක්ෂයින්. දැන් හොරණ තක්ෂිලාවෙත් විශේෂයෙන් බාලදක්ෂ සංගමයට විශේෂ තැනක් තියෙන නිසාම දැන් මේ හොරණ පානදුර බාලදක්ෂ දිශාවේ විධායක කමිටු සභාපතිවරයා විදිහට අපි වැඩ කටයුත්ත කතා කරන්න කලින් මට හිතුණා දැන් බාලදක්ෂයින් විදිහට ළමයෙකුට එහෙම නැත්නම් අනාගත දරුවෙකුට බාලදක්ෂයෙක් විදිහට නැගී සිටින්න සහ බාලදක්ෂ කියන ඇයි කන්සෙප්ට් එක මේ මොකද්ද මේකේ තියෙන අරමුණ දරුවෙකුට විශේෂ වෙන්නේ ඇයි? නිලු මං හිතන්නේ මේ ප්‍රංශ ජාතික කියමනක් තියෙනවා ඔබට සමනලයින්ට ආදරය කරන්න අවශ්‍ය නම් සලඹීන්ට ප්‍රේම කරන්න කියලා. ඒකෙන් කියවෙන්නේ අපි පිරිපුන් චරිතයක් පිරිපුන් පුද්ගලයෙක් සමාජයට දායාද කරන්න අවශ්‍ය නම් අපිට කුඩා දරුවෙක් යහමග යවන්න ඕන කියන එක. ඉතින් ඒ තුලින්ම කියවෙනවා මං හිතන්නේ නිරු ඔබගේ ප්‍රශ්නයට පිළිතුර. ඉතින් ශක්තිමත් දරුවෙක් හෙට දවසට දායාද කරන්න සමාජයට අවශ්‍ය කරන නායකත්වයක් ලබා ගන්න අවශ්‍ය දරුවෙක් සමාජයට දායාද කරන්න නම් අපි ඒ පිරිපුන් ළමාවියක් මේ දරුවෙකුට ලබා දෙන්න ඕනේ. ඉතින් ශක්තිමත් හෙට දවසකට අවශ්‍ය කරන දායාද කරන ළමාවිය තමයි අපි නිවැරදිව අපි ගමන් කළ යුතු දිශාව තීරණය කරන්නේ. ඉතින් මේ හොරණ තක්ෂිලාවේ මධ්‍ය විද්‍යාලයේ දැන් මේ 50 වෙනි සංවත්සරයේ සම්බන්ධ බාලදක්ෂ සංගමයේ දැන් මොනවාද විශේෂ වැඩ කටයුතු ව්‍යාපෘති මොනවාද කතන්නේ? අපි මේ සම්බන්ධයෙන් මේ අවුරුද්ද පුරාවටම විශේෂ වැඩ කටයුතු රාශියක් සංවිධානය කරලා තියෙනවා. විශේෂයෙන්ම ටොසා ආදි බාලදක්ෂ සංවිධානය. එහි සභාපතිත්වය දරන දීප්ති හතුරුසිංහ මහත්මයා ඇතුළු ඒ කණ්ඩායම විශේෂ වැඩපිළිවෙළ කීපයක් මේ අවුරුද්ද පුරාවටම ලෑස්ති කරලා තියෙනවා. මොකද අපි මේ ජුනි 1 වෙනිදාට අවුරුදු 50ක් වෙනවා තක්ෂිලාවේ බාලදක්ෂ ව්‍යාපාරයට. ඉතින් මේ බාලදක්ෂ ව්‍යාපාරයට 50ක් සපිරෙන මොහොතේ අපි සමාජයට යම්කිසි මෙහෙවරක් කළ යුතුයි කියන තැන තමයි අපි ඉන්නේ. ඉතින් ඒ වෙනුවෙන් විශේෂයෙන්ම හොරණ නගරයේ පිවිතුරු හොරණක් කියන සංකල්පයේ යටතේ හොරණ නගරය පොලිතීන් ප්ලාස්ටික් වලින් තොර හොරණ නගරයක් බිහි කරන්න අපේ විශේෂ වෑයමක් තියෙනවා. ඒ සඳහා විශේෂයෙන්ම අපේ ටොසා බාලදක්ෂ ආදි බාලදක්ෂයන්ගේ නායකත්වය මේකට ලැබෙනවා. ඉතින් ඒ නායකත්වය යටතේ හොරණ නගර සභාවත් එක්ක අත්වල බැඳගෙන අපි පිවිතුරු හොරණක් බිහි කරන්න සංකල්පයක් තියෙනවා. ඒක විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් ලබා දෙන අපේ නයා සොයුරා ඒ වගේම රංගන සොයුරා ඇතුළු මේ කණ්ඩායම ඉතාමත්ම ක්‍රමවත් සැලැස්මක් හදලා තියෙනවා. රීයූස් කරන්න රීසයික්ලින් කරන්න මේ මෙතඩ්ස් එක්ක
ඉස්සරහට ගිහිල්ලා ප්ලාස්ටික් සහ පොලිතීන් වලින් තොර හොරණ නගරයක් ඇති කරන්න. මම හිතන්නේ එයින් එහාට ගිය මේ සංකල්පය හොරණ නගරේ අනෙක් පාසල් සම්බන්ධ කරගනිමින් ව්‍යාප්ත කරන්නටත් එයින් එහාට ගිහිල්ලා දිස්ත්‍රික්කයක් හැටියට බාලදක්ෂ දිස්ත්‍රික්කයේ පානදුර හොරණ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම පානදුර නගරයටත් මේක ව්‍යාප්ත කරන්න අපේ සැලැස්මක් තියෙනවා. ඒ දැවැන්ත සැලැස්ම ඇතුලේ මේ අපේ ඉස්කෝලෙන් ලැබෙන පාසලෙන් ලැබෙන සහයෝගය පිළිබඳව අපේ විද්‍යාලපතිතුමා කතා කරමු. අපි මේ දැන් මෙහෙම ව්‍යාපෘතීන් ගණනාවක් සිදු වෙනවා කියලා දැනගත්තාම කොහොමද මේ තක්ෂිලාවෙන් මධ්‍ය විද්‍යාලයේ ලැබෙන සහයෝගය මේ ආදි මේ බලකායට? ඔව් මෙහෙමයි. දැන් අපි බාලදක්ෂ ව්‍යාපාරයට අපේ පාසලේ 50ක් පිරෙනකොටම ඊට සමගාමීව පාසලටත් 80ක් සම්පූර්ණ වෙනවා. 1946 ආරම්භ කර පාසල. බාලදක්ෂ ව්‍යාපාරය ගත්තත් 1907 තමයි ලෝක බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කරේ බේඩන් පවල් ස්වාමීතුමා. ලංකාව වාසනාවන්ත වුණා. ඊට අවුරුදු 5කින් පස්සේ 1912 ලංකාවට ආව ඒත් බ්‍රිතාන්‍ය ජාතික ස්ටීවන් මැතිතුමා තමයි මාතලේ ක්‍රිස්තු දේව විද්‍යාලය ආරම්භ කරේ. අපේ 1976 තක්ෂිලාය ආරම්භ කරේ 1976 බාලදක්ෂ ව්‍යාපාරය. මෑතකදී දැන් බාලදක්ෂිකත් තියෙනවා. ළමයි පිරිමි ගෑනු ළමයින්ටත් යන්න පුළුවන්. ඉතින් අපි මේ 50 වෙනි සංවත්සරයට ආදි බාලදක්ෂින් ක්‍රියාත්මක වෙන මේ සුවිශේෂ මේ එකක් තමයි කිව්වේ. තවත් වැඩ පිළිවෙලක් තියෙනවා. අපි විශේෂයෙන්ම අපේ බාලදක්ෂ ව්‍යාපාරයේ අපේ ඉස්කෝලේ ඇතුලේ බාරව කටයුතු කරනවා බණ්ඩාරක කියලා ටීචර් කෙනෙක්. ඊට පස්සේ ඒක පුහුණු කිරීම සඳහා තව ප්‍රදීප් කියලා ඒගොල්ලන්ට අපි පාසලෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා මේ ව්‍යාපෘති. මොකද මේවා ටිකක් දැවැන්ත ව්‍යාපෘති පාසලෙන් එළියට යන්න ඕන. විශේෂයෙන් නගර සභාව නගරාධිපතිතුමා ඇතුළු ඒ පරිපාලන ව්‍යුහය සම්බන්ධ කරගන්න වෙනවා. විවිධ ආයතන සම්බන්ධ කරගන්න වෙනවා. එතකොට ඒ සම්බන්ධීකරණ කටයුතු වලට පාසලේ විදුහල්පති විදියටත් ඊට පස්සේ අපේ ස්ටාෆ් එකත් උපරිම සහයෝගය ලබා දෙනවා. මොකද මේවා පාසලට නෙමෙයි දැන් මේ වෙනකොට රටට අවශ්‍ය කාරණා නිසා. අර මේ ඔබතුමා සඳහන් කරපු ව්‍යාපෘතීන් අතරේ බාලදක්ෂ සංගමය මේ පාසලට බාලදක්ෂ යුනිට් එකක් නිර්මාණය කරනවා කියලා අදහසක් තියෙනවා. ඒ ව්‍යාපෘති පිළිබඳව කතා කරමු. ඔව් ඇතරම මේකදී මුලින්ම මතක් කරන්න ඕනේ මේ 50ක් සපිරෙන්න ආරම්භයක් තියෙන ඕනේ. ඉතින් මේ ආරම්භය ලබා ගත්තේ වෝල්ට සිල්වා කියන විදුහල්පතිතුමා. ඉතින් වෝල්ට සිල්වා කියන විදුහල්පතිතුමා තක්ෂිලා කනිෂ්ඨ විද්‍යාලයේ හිටපු ආර්.එස්. කොතලාවල මැතිතුමාව තක්ෂිලා මධ්‍ය විද්‍යාලයට රැගෙන එනවා. රැගෙන ඇවිල්ලා තක්ෂිලා බාලදක්ෂ කණ්ඩායම ආරම්භ කරනවා. එතෙන් පටන් සුවිශේෂී සන්ධිස්ථාන රැසක් පසු කරමින් අපි මේ 50ක් සමරනවාද. ඉතින් මේ 50ක් සමරන මොහොතේ තක්ෂිලාවට 80ක් සමරන මොහොතේ අපි ආදි බාලදක්ෂය විදිහට හිතුවා තක්ෂිලාවටම අනන්‍ය වූ බාලදක්ෂ පියසක් ඉදි කරන්න පාසල ඇතුළත. විශේෂයෙන්ම බාලදක්ෂ කටයුතු සඳහා අවශ්‍ය කරන ඒ සඳහා අත්‍යවශ්‍ය අංගයන් ඇතුළත් මේ බාලදක්ෂ පියස තක්ෂිලා භූමිය ඇතුළත ඉදි කරන්නට අපේ සැලසුමක් තියෙනවා. විදුහල්පතිතුමා ඒ සඳහා අපිට පූර්ණ අනුග්‍රහය ලබා දෙනවා. ඉතින් අපේ ආදි බාලදක්ෂෝ මේ වෙනුවෙන් සැදී පැහැදී ඉන්න උදව් කරන්න ඒ ශක්තිය අපිට මේලා මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම විදේශයන් ඉන්න බාලදක්ෂෝ ආදි බාලදක්ෂෝ ඉතින් රාශියක් මේ වෙනුවෙන් කැමැත්ත පළ කරලා තියෙන අපිට උදව් කරන්න. ඒකත් මේ ගම මතක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි මේ ආපු ගමනේ අවුරුදු 50ක ගමනේ රෝහණ අමරතුංග අපේ ආදි බාලදක්ෂයා පළවෙනි ජනාධිපති බාලදක්ෂයා හැටියට සම්මාන ලබද්දී හිතුවේ නැහැ කවදාවත් අපි මේ වගේ විශිෂ්ට ගමනක් අපිට යන්න වෙයි කියලා. දැන් බාලදක්ෂයෝ ජනාධිපති සම්මානය අරගෙන 119ක් ඉන්නවා. ඉතින් රෝහණ අමරතුංග මහත්මයාගෙන් පස්සේ අපි 119ක් මේ ගමනේ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ ශක්තිය, ඒ ධෛර්යය ඉදිරියටත් අපිට ආදි බාලදක්ෂයෝ හැටියට පාසලට විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ ප්‍රමුඛ මේ ශිෂ්‍යයින්ට ලබා දෙන්න හැකියාව ශක්තිය තියෙනවා. දැන් පාසල ගත්තහම අධ්‍යාපන කටයුතු වලින් බැහැර විෂය සමගාමීව කාර්යයන් බොහෝමයක් තියෙනවා විදුහල්පතිතුමනි. එතනදී ක්‍රීඩාව ගන්න පුළුවන්, මේ බාලදක්ෂ ව්‍යාපාරය ගන්න පුළුවන්. මේ හැම දෙයත් එක්කම මේ දෙමව්පියෙක් වැඩිහිටියෙක් හිතන්න පුළුවන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මගහැරේදෝ මේ වගේ දේවල් කරන්න ගියපුවාම කියලා. එවැනි දරුවෙකුට සහ මේ හොරණ තක්ෂිලාවේ මධ්‍ය විද්‍යාලය ඇතුළත මේ බාලදක්ෂ ව්‍යාපාරය ලස්සනට කරනවා. එතකොට ඒ දරුවෙක්ට මොන වගේ දේවල් ජීවිතේට එකතු කරන්න තියෙන අධ්‍යාපනයට අමතරව මේ ශාස්ත්‍රය තුළින්? ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මොකද ඔබ කිව්වා වගේ මේ විශේෂ සමගාමී විශේෂ බාහිර කටයුතු වලට දරුවන් යොදවන එකට දෙමාපියෝ ටිකක් අකමැතියි. මොකද අපේ පාසලේ විශේෂයෙන්ම මොකද අපේ පාසල හැදිලා තියෙනම මේ විධිමත් අධ්‍යාපනයෙන් ඉහළ ප්‍රතිඵල ලබා ගන්න. ඒකෝ දෙමාපියෙක් මේකට 6 ශ්‍රේණියේ ඉහළම ලකුණක් ලැබිලා දරුවෙක් ඇතුළත් කරාම එයාලගේ බිලාබරුත්ව තමයි
ඒ 9 සහ ඒ 3 සහ විශ්වවිද්‍යාලයට යන එක. එතකොට දැන් අපි අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න නිලධාරීන් විදිහට අපි කල්පනා කරන්නේ සමස්ත අධ්‍යාපනය කියන්නේ සම්පූර්ණ පෞරුෂය කියන එක. එතකොට එතනදී විශේෂ සමගාමී විශේෂ බාහිර කටයුතු ඉතාම වැදගත් දරුවන්ට. එතනින් මම බාලදක්ෂ ව්‍යාපාරයට මම වැඩිපුර අනුග්‍රහය දෙන්න මමත් ඇත්තටම පාසල් යන කාලේ බාලදක්ෂ කටයුතු සම්බන්ධ කරා මං ගාල්ලේ මේ රිච්මන්ඩ් විද්‍යාලය යන කාලේ. එතකොට මම හිතනවා බාලදක්ෂ කියන ඒ කටයුත්තේදී දරුවන්ට විශේෂ දේවල් රාශියක් ලැබෙනවා අනිත් එකකට වඩා. උට සමපාතව යනවා සමහරලාට අර මේ කැඩෙට් කියන එකත් මෙතනදී විශේෂ දේවල් තියෙනවා විශේෂයෙන්ම නායකත්වය. ඒ කියන්නේ ටීම් වර්ක් එක. මෙතන ටීම් වර්ක් එක තමයි වැදගත්ම දේ. එතන සමාජික පදක්කමේ ඉඳන් මෙතුමා කිව්ව විදිහට ජනාධිපති බාලදක්ෂ කියන දක්වාම යන්න පුළුවන් පදක්කම් තියෙනවා. ඔය හැම එකේම ටීම් වර්ක් එක වැදගත්. ඊට පස්සේ කණ්ඩායමකට නායකත්වය ලබා දීම. ඊට පස්සේ දරා ගැනීම, පරිසරයට දක්වන ලැබියාව, ඊට පස්සේ දරා ගැනීමේ හැකියාව. මේ වගේ විශේෂ දේවල් මේ ටීම් වර්ක් එක ඇතුලේ තියෙනවා. විශේෂයෙන්ම මේ දෙමාපියන්ට මම කියන්න ඕන දරුවෙකුට තමන්ගේ ජීවිතයකට එකතු කරගන්න පුළුවන් අත්දැකීම් වලින් බහුතරයක් ගන්න පුළුවන් පාසල් කාලේදී බාලදක්ෂ ව්‍යාපාරය හරහා. විශේෂයෙන්ම මේකේ තියෙන විශේෂ එකක් කඳවුරු ගත වීම කියන එක. අනිත් විශේෂ බාහිර කටයුතු වලට වඩා කඳවුරු ගත වීම කියන එකේදී දවස් 2 දවස් 3 ඒ සම්පූර්ණයෙන්ම කඳවුරක් ඇතුලේ ඒගොල්ලෝ සාමාන්‍ය ජීවිතය ගෙනියන්න පුරුදු පුහුණු වෙනවා. එතකොට එතන ඒ ගන්න අත්දැකීම වෙනත් දෙයකින් වෙන අපිට වෙන පාසලේ වෙන කටයුත්තකින්වත් ගෙදරදීවත් ලබා දෙන්න අමාරුයි. ඒ නිසා මම විශේෂයෙන්ම දෙමාපියන්ගෙන් ඉල්ලනවා මේ විශේෂ සමගාමී කටයුත්තක් ලෙස තමන්ගේ දරුවා බාලදක්ෂ ව්‍යාපාරයට එකතු කරනවා නම් ඒක ඒ දරුවාගේ අනාගතේ යා සාමාන්‍ය පුරවැසියෙක් බවට පත් වෙනකොට එයාට ලැබෙන්න ඕන පෞරුෂය, එයාට ලැබෙන්න ඕන අත්දැකීම් ටිකෙන් සෑහෙන ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා කිසිදු බයක් සැකක් නැතුව මේවට එකතු කරන්න කියලා මම ඊටාම ආදරෙන් ඉල්ලන දෙමාපියන්. බොහොම වටිනා අදහසක් මේ වෙලාවෙදී ඔබතුමා ඉදිරිපත් කරනකොට මේ හොරණ තක්ෂිලා ස්වර්ණ සංවත්සරේ බාලදක්ෂ ස්වර්ණ සංවත්සරේ බොහොම ඉහළින් සමරන්න ඔබ සියලුම දෙනා කටයුතු සූදානම් කරලා තියෙනවා 50 වෙනි සංවත්සරයේ හේතුවෙන්. දැන් මේ ඔබතුමාගෙන් දැනගන්න කැමති අපේ පාපදී සවාරියක් පිළිබඳව සඳහන් කරා. ඒ ගැනත් අපි තොරතුරු කියමු. ඔව් ඇත්තටම මේ වෙලාවේදී තක්ෂිලාව 50ක් සමරන මොහොතේ දිස්ත්‍රික්කයේ බාලදක්ෂ කටයුතු සම්බන්ධයෙන් නායකත්වය දෙන නායකත්ව මණ්ඩලය ගත්තාම දිසා කොමසාරිස්තුමා හැටියට ඉන්නේ නලින් නායකකාන්ත මහත්මයා. එතුමා අපේ ආදි බාලදක්ෂ තක්ෂිලාවම. ඉතින් ඒ වගේම මම දිස්ත්‍රික්කයේ විධායක කමිටුවේ සභාපති හැටියට කටයුතු කරන අතරම ලේකම් හැටියට කටයුතු කරන්නේත් ගායත්‍රී ස්වර්ණදීප්ත තක්ෂිලාවේ ආදිශිෂ්‍යෙක්, භාණ්ඩාගාරිකතුමා හැටියට කටයුතු කරන්නේත් මාධව තරංග තක්ෂිලාවේ ආදිශිෂ්‍යෙක්. ඉතින් අපි මේ සියලුම දෙනාගේ ශක්තිය අරගෙන මේ පාපැදි සවාරිය දිස්ත්‍රික්කයේ ඉවෙන්ට් එකක් විදිහට, ගවේෂණාත්මක ඉවෙන්ට් එකක් විදිහට පාපැදි වලින් මුළු දිස්ත්‍රික්කය පුරා ආවරණය වන විදිහට දැවැන්ත වැඩපිළිවෙලක් හැටියට අපි සම්බන්ධ කරලා තියෙනවා දිස්ත්‍රික් සංවිධානයත් සමග. ඉතින් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා ටොසා තක්ෂිලා ආදි බාලදක්ෂ සංගමය මගින් මේ පාපැදි ඉවෙන්ට් එක දිස්ත්‍රික්කයේ පුරා ගමන් කරන්න කටයුතු කරන්න. ඉතින් මේ තුලින් අපි දිස්ත්‍රික් බාලදක්ෂයන්ගේ ගවේෂණාත්මක හැකියාවන්, ඔවුන්ගේ දරා ගැනීමේ ශක්තිය, ඉදිරියේදී ඔවුන්ට ලබාගත හැකි නායකත්වය සඳහා දිරිමත් බව, අවස්ථානුකූලව ඔවුන්ට අවස්ථාවට මුහුණ දීමේ හැකියාව, ඒ ශක්තිය වර්ධනය කරන්න, පිරිපුන් දරුවෙකු බිහි කරන්න අනාගතයට පිටුවහලක් වෙයි කියලා අපි තරම් විශ්වාස කරනවා. විශ්වාස කරනවා. දැන් ওই වගේ ව්‍යාපෘතීන් ගණනාවක් ගැන කතා කරනවා. තවත් එක් ව්‍යාපෘතියක් ගැන කතා කරන්න අපි ලෑස්තිලා ඉන්නවා. ඉතින් ඒත් එක්ක මට මේ විද්‍යාලාධිපතිතුමාගෙන් දැනගන්න කැමති. දැන් 80 වෙනි සංවත්සරය 80ක් කියලා කියන්නේ ලොකු වසර ගණනාවක්. පාසලකට 80ක් කියන්නේ විශේෂ සම්දිස්ථානයක්. ඉතින් ඒ නිසාම මේ අවසාන වශයෙන් අපිට කියන්නකෝ මේ පාසල වසර 80 පිළිබඳව මේ සංවත්සරය පිළිබඳව මොන වගේ වැඩසටහන් තියෙන ඉදිරි සැලැස්ම පිළිබඳ විනාඩි කිහිපයක පුංචි දැන් කන්නංගර මැතිතුමාගේ සංකල්පය ඒ විදිහටම සාක්ෂාත් කරන මධ්‍ය විද්‍යාලයක් තමයි අපේ පාසල. අපි ආඩම්බරෙන් 80 වෙනි සංවත්සරයට දැන් අපි දැන්ටමත් කටයුතු කීපයක් කරා පාසලේ පාගමනක් සිද්ධ කරා. ඊට පස්සේ විශේෂයෙන්ම සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනයක් සමග ඊළඟට 89කට ස්වාමීන් වහන්සේලාට දානයක් ඒක අපි අවසන් කරලා තියෙනවා. දැන් ඊළඟට අපි ඊළඟ මාසේ 24 ඉඳන් දවස් 5ක් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නව නිර්මාණ ඇතුළත් අධ්‍යාපනික ප්‍රදර්ශනයක් දවස් 5ක් පවත්වන්න දැන්ට සූදානම් කරලා තියෙනවා. ඒකට විශාල
මේ ප්‍රදර්ශන භාණ්ඩ දැන් මේ වෙනකොට දරුවන් සකස් කරමින් ඉන්නවා. ඊට පස්සේ අපි ආරාධිත වෙනම රාජ්‍ය ආයතන විශ්වවිද්‍යාල ආරක්ෂක අංශයේ සියලු දේවල් වලට ආරාධනා කරලා තියෙනවා මේ අධ්‍යාපන ප්‍රදර්ශනයට සහභාගී වෙන්න. ඒගොල්ලෝ එකඟ වෙලා තියෙනවා. ඒකම සංගීත රාත්‍රීන් 5ක් ඇතුළු ඒ දවස් 5 විශාල කටයුත්තක් කරනවා. මම මෙතනදී ඒ බාලදක්ෂ සංගමයේ ඉන්න දරුවන් මේ හැම එකටම විශේෂයෙන්ම ක්‍රියාකාරීවම සහභාගී වීමත් විශේෂ කටයුත්තක් විදිහට මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. හරි අපි කතා කරමින් හිටියේ තක්ෂිලා බාලදක්ෂ ස්වර්ණ සංවත්සරය පිළිබඳව 31 වෙනිදාත් විශේෂ කටයුත්තක් තියෙනවා. සුහද හමුවක් මේ සියල්ලන්ම එකතු වෙලා සුහද හමුවක් නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳවත් ඔබට මතක් කරන්න ඕනේ. හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ ආදි බාලදක්ෂ සංගමේ තක්ෂිලාව බාලදක්ෂ ස්වර්ණ සංවත්සරය සමරනවා. ඉතින් ඒ නිසා මේ ජූලි 1 වෙනිදාට තමයි යෙදিলা තියෙන්නේ. ඒත් එක්ක මතක් කරන්න ඕනේ 80 වෙනි සංවත්සරයත් පාසලේ බාලදක්ෂ සංගමයේ 50 වෙනි සංවත්සරයත් හේතු මේ සියලු වැඩ කටයුතු සඳහන් කරන්න ඕනේ. ඔබට දැනුවත් කරන්න තමයි දවසේදී අපි කතා බහ කරේ. හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ වත්මන් විද්‍යාලාධිපතිතුමන් නිලෝක වීරසිංහ මහතාට වගේම පානදුර හොරණ බාලදක්ෂ දිශාවේ විධායක කමිටු සභාපතිතුමන් කැලුම් පෙරේරා මහතා ඔබ දෙපළටම ආයුබෝවන් කියලා සමුදෙනවා. හිරු කිරණ අතරින් පිනිදිලිසේ මද පවනේ ඒ සිසිලේ සිත සැනසිල්ලේ